මලයාලම් සිනමා ඉතිහාසයම වෙනස් කරපු වගේම මලයාලම් සිනමා මූවිස් වල කන්සෙප්ට් වල බවුන්ඩරිස් වලට එහා ගියපු ඒ වගේම ආරම්භයේ ඉඳන් අවසන් වෙනකම්ම ඔයාට සුපිරි කුතුහලයෙන් බලන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ඔයාගේ මොළයට සමනල් ගැටේ වැටෙන මේ අවුරුද්දේ රිලීස් වුණ සුපිරිම මූවි එකක් තමයි අද ෆිල්ම් ලෝකෙන් ඔයාට රෙකමන්ඩ් කරන්න යන්නේ. ඒ වගේම මේ මූවි එකට ලකුණු දුන්නොත් 10න් 10ම දෙන්න පුළුවන් මූවි එකක් තමයි මෙන්න මේ මූවි එක. මේ මූවි එක තමයි 2026 රිලීස් සම්භවම් ආධ්‍යායම් ඔන්නු මූවි එක. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මූවි එකට. මේ කතාව ඇතුලේ සියලු සිදුවීම් වෙන්නේ තමිල්නාඩු කේරලා බෝඩරේ පිහිටි අද්භූත අභිරහස් වනාන්තරයක් වටා. කතාව පටන් ගන්නෙම අතීතයේ වෙච්ච සිදුවීමකින්. පෘතුගීසි කාන්තාවක් තවත් ඉන්දියානුවන් කීප දෙනෙක් එක්ක රෙදි වලින් ඔතපු බොඩිස් දෙකක් මේ කැලේ මැදින් අරන් යනවා. එහෙම අරන් ගිහිල්ලා එක බොඩි එකක් මග තියලා අනිත් බොඩි එක මඩ වගුරකට දාන්න අරන් යනවා. ඊට පස්සේ ඒ බොඩි එක මඩ වගුරකට දාලා ආපහු හැරිලා අනිත් බොඩි එක ගන්න එද්දී ඒ සුදු රෙදි වලින් ඔතපු බොඩි එකේ හිටපු පුද්ගලයා අතුරුදහන් වෙලා ඉන්නවා කියලා දකිනවා. ඉතින් මෙන්න මේ සුදු රෙදි වලින් ඔතපු පුද්ගලයා කවුද? මේ පුද්ගලයා කොහෙටද ගියේ? කොහෙද අතුරුදහන් වුනේ? අර මං කියවනේ මොලේට සමනල් ගැටේ වැටෙනවා කියලා. ඔන්න දැන් කතාව තවත් එහෙම් පිටින්ම වෙනස් පැත්තකට අරන් එනවා. ඔන්න කතාව දැන් පෙන්නනවා වර්තමානයේ කොටස. මෙතනදී පෙන්නනවා පොලිස් නිලධාරියෙන් කලබලෙන් මේ කැලේ මැදින් දුවනවා. ඒත් එක්කම තව කෝණකින් පෙන්නනවා එක පුද්ගලයෙක් මේ කැලේ ඇතුලේ ගහක යම්කිසි දෙයක් කොටමින් ඉන්නවා. තව තැනකින් පෙන්නනවා තරුණයන් කීප දෙනෙක් මේ කැලේ මැදට ඇවිල්ලා දඩේ මේ යෙදෙනවා. මෙයාලට දැනෙනවා සතෙක් දුවගෙන එනවා වගේ සද්දයක්. ඉතින් මොකද කරන්නේ මේ තරුණ කාන්තාව එකෙල්ලෙම මෙයාලා ළඟට එනවත් එක්කම ඒ සතාට වෙඩි තියනවා. ඉතින් මෙන්න මේ සතාට වෙඩි තිබ්බට පස්සේ තමයි දැනගන්නේ ඇත්තටම මෙයාලා වෙඩි තියලා තියෙන්නේ සතෙක්ට නන් නෙවෙයි. ඇත්තටම වෙඩි තිබ්බේ කාටද? ඔන්න දැන් ආයෙත් අපේ කතාව තවත් පැත්තකට හරවනවා. ඔන්න අපේ කතාවේ ප්‍රධාන චරිතය දැන් තමයි මේ කතාවට එන්න වෙන්නේ. ආනන්ද් කියන පොලිස් නිලධාරියා. මෙයාට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා මෙන්න මේ තමිල්නාඩු කේරලා බෝඩරේ මෙන්න මේ වනාන්තරයේ ළඟ පිහිටි පොලිස් ස්ටේෂන් එක. ඉතින් මෙයා එනවා මෙයාගේ ප්‍රොමෝෂන් එක ගන්න. ඉතින් මෙයා එන අතරමඟ යම්කිසි සිදුවීමක් වෙලා මෙයාට සිද්ධ වෙනවා තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් එක්ක මේ කැලේ ඇතුළට යන්න. හැබැයි මේ කැලේ ඇතුළට යන්න කලින් මෙයාලට අහන්න ලැබෙන දේවල් නම් එච්චර හොඳ නෑ. මෙයාට අහන්න ලැබෙනවා මේ කැලේ ඇතුළට ගියපු කවුරුත් ආය කවදාවත් එළියට ඇවිල්ලා නෑ කියලා. ඉතින් ඒ වගේම තමයි මේකේ තව විශේෂ දෙයක් පෙන්නනවා. මේ කැලේ ඇතුළේ තියෙනවා විශේෂ පිළිමයක්. මේ පිළිමයට තියෙනවා කාක්කෙක්ගේ හිසක් සහ මනුෂ්‍ය ශරීරයක්. ඉතින් මෙන්න මේ පිළිමේ වටා තමයි මේ හැම අභිරහසක්ම ගෙතිලා තියෙන්නේ. ආරම්භයේ ඉඳන් අවසන් වෙනකම්ම වෙනස් සිද්ධි දාමයකින් එකට ගොඩ ගැහුණු මේක අවසානයේ වෙද්දි මේ හැම එකටම උත්තරේ ලස්සනම ඔයාලට දෙනවා. ඉතින් අනිවාර්යෙන් රෙකමන්ඩ් කරන මූවි එකක් මම කියවනේ ලකුණු 10න් 10ම දෙන්න පුළුවන් මූවි එකක්. ඉතින් ඔන්න ඕක තමයි ෆිල්ම් ලෝකෙන් ගෙනාපු අද මූවි එක. ඉතින් මේ මූවි එක ගැන තවත් මම එහාට කතා කරන්න යන්නේ නැහැ. ඇත්තටම මූවි රෙකමන්ඩ් කරන channel එකක් විදිහට මේ මූවි එක ගැන තවත් ඉස්සරහට කතා කරොත් මේ මූවි එක ස්පොයිල් වෙලා ඔයාට මේ මූවි එකෙන් ආතල් එකක් නැති වෙනවා. මම දැකලා තියෙනවා ලංකාවේ ගොඩක් channel තියෙනවා movies review කරන සහ movies කියවන. ඉතින් movies recommend කරන ගොඩක් channel අඩුයි. ඒක හින්දාම තමයි මම මේ channel එක නිර්මාණය කරේ. ඔයාලට movies recommend කරන්න. ඉතින් movies ගැන කතා කරනවා වගේම movies වල interesting දේවලුත් මේ ෆිල්ම් ලෝකයේ channel එක ඇතුලේ මම කතා කරලා තියෙනවා. උදාහරණයක් විදියට ඔයාලා හැමෝම බලලා තියෙනවානේ How to Train Your Dragon movie එක. ඉතින් ඒකේ මකරු දැකලා තියෙනවානේ. ඉතින් ඒ මකරු වර්ගීකරණය කරනවා කියලා ඔයාලා දන්නවද? ඉතින් ඒ වර්ගීකරණය කරන විදිහ ගැන වීඩියෝ එකකුත් මම මේ channel එක ඇතුලේ දාලා තියෙනවා. ඒ වගේම Titanic movie එකක් බලලා තියෙනවානේ. අන්නේ Titanic movie ඔයාලා දන්නේ නැහැ කියලා හිතන අභිරහස් කරුණු 10ක් ගැනත් මම කතා කරලා තියෙනවා. ඒ සූටපියා 2 movie එකේ ෆිල්ම් එක බලාගෙන යද්දි අපිට කාටවත් නොපෙනෙන ඇතුලේ තියෙන කරුණු 10ක් ගැනත් මම කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලා නිකන් ඉන්න වෙලාවට ඔය ආතල් එකට ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝස් ටිකක්. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අමතක කරන්න එපා subscribe කරන්න. ඉතින් මට motivate එකක් විදිහටත් සහ ඔයාලටත් ඉන්ටරෙස්ටිං නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම comment එකක් දාන්න ඔයාගේ අදහස මොකක්ද කියලා. ඒ වගේම තවත් මේ වගේ දේවල් ගැන ඉන්ටරෙස්ටිං කෙනෙක් ඉන්නවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හුඟ කාලෙකින් තමයි වීඩියෝ එකක් ගෙනාවේ. ඉස්සරහට අනිවාර්යෙන් තව සුපිරි මූවිස් ටිකක් ගේනවා. අනිවාර්යෙන් ළඟ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේම තවත් ඉස්සරහට සුපිරි මූවි එකක් රෙකමන්ඩ් කරන්නම් අනිවාර්යෙන්ම. ඒ වගේම කියන්න මේ මූවි එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මගේ Telegram group එක තියෙනවා ෆිල්ම් ලෝකේ. මම description එකේ දාන්න link එක. ඒකෙන් join වෙන්න පුළුවන්. ඒකෙන් join වෙලා ඔයා ඉල්ලන්න මූවි එකේ නම කියලා සම්භවම් ආධ්‍යායම් ඔන්නු මූවි එකේ නමත් මම දාන්නම් අනිවාර්යෙන්. මම link එක දාන්නම්. ඒකෙන් ලේසියෙන් ඔයාලට download කරගන්න පුළුවන්. මේ මූවි එක විතරක් නෙමෙයි
තවත් ඕනි මූවී එකක් ඔයාලට මේ channel එක හරහා ඉල්ලුවොත් මගේ ළඟ තිබ්බොත් සහ මං කොහෙන් හරි හොයලා ඔයාලට අනිවාර්යෙන් දානවා. එහෙනම් මේ වගේම තවත් සුපිරි මූවී එකකින් හම්බෙමු. එතකන් අදට ෆිල්ම් ලෝකයෙන් සමුගන්නවා ඔයාට සුබම සුබ දවසක් වේවා.